ඔබත් මමත් බුද්ධ කාලෙක උපදින එකක් නැද්ද? අනිවාර්යෙන් උපදිනවා. මේ බණ පදය අහන ඔබ, මේ ධර්මයේ කනට වැටෙන ඔබ මතක තියාගන්න, ලක්ෂ සංඛ්‍යාත කල්ප ගණන් අබුද්දස්ස කාල ලෝකේ තියෙද්දි, බුද්ධ ශූන්‍ය කාල මේ ලෝකේ තියෙද්දි, ඇයි ඔබ මම ගෞතම බුද්ධ ශාසනයක ඉපදුනේ? මේ නිකන් ඉපදුනා නෙවෙයි. සසරේ පින් කරපු නිසා, සසරේ ධර්මය හොයපු නිසායි අද ගෞතම බුද්ධ ශාසනයක ඉපදුනේ. ඒ නිසායි ඔබ මේ බණ ටික අහන්නේ. ඒ නිසායි මේ කාලෙක ඉපදිලා මම මෙතන ඇවිල්ලා මේ බණ කියන්නේ. සසරේ අපි පින් කරලා තියෙන නිසා. එහෙව් පින් කරපු අපි මෙහෙම ධර්ම එකතු කරගන්න අපි. ඔයත් හිතනවද බුද්ධ කාලෙක උපදින එකක් නැහැ කියලා? අනිවාර්යෙන් උපදිනවා. මේ සියලු දුක් වලින්, මේ සියලු කරදර වලින්, මේ ලෝකේ තියෙන කලබලෙන්, මේ විඳවීම ඇස්සේ අපි හොයනවා සැනසීමක්. මේ ජීවිතයේ තියෙන කලකිරීම ඇස්සේ අපි හොයනවා සැනසීමක්. අපේ ජීවිතයේ තියෙන විඳවීම, කලකිරීම, එපා වීම,